අද කතා කරන්න යන්නේ power to weight ratio එක ගැන. මොකද්ද power to weight ratio කියන්නේ කියලා මේක කතා කරන්න හේතුව මේක වැදගත් වෙයි කියලා හිතන්නේ මොකද ලංකාවේ දැන් මේ ළඟදී මම දැක්කා මේ high capacity bike එක ගිහිල්ලා කොල්ලෙක් හැප්පිලා මැරලා තිනවා. ඔය bicycle වල හැප්පෙන එක සෑහෙන්න වෙනවා. ඒත් එක්කම කතාවක් එනවා ඇයි high capacity bicycle ලංකාවට illegal ලංකාවට ගේන්න දෙන්නේ නැත්තේ කියලා. ඒකට හේතුව තමයි මම කියන්න යන්නේ. පළවෙනි දේ කොහොමදවත් high capacity කියන bicycle ලංකාවට ගැලපෙන්නේ නැහැ. මොකද ලංකාවේ පාරවල් නැහැ ඒව දුවන්න. ඒකට හේතුව ඒ bicycle වල තියෙන power එක ගන්න තරම් පාරේ එකක් infrastructure එක හැදිලා නැහැ පාරේ. අනිත් එක තමයි traffic. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ driving වල කිසිම discipline එකක් නැහැ. ඉතින් එතකොට ඒක dangerous වැඩි. ඒකකින් අනතුරක් වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. මම ගොඩක් comments දැක්කා ඒකට දාලා තියෙනවා. මිනිසු කියලා අනිත් බයිසිකල් එක කියන්නේ ඉන්දියන් බයිසිකල් වල ඒක වෙන්නේ නැද්ද කියලා. ඔව් වෙනවා. අනතුරු වෙනවා ඒ වගේ. හැබැයි high capacity bike එක ඒ අනතුරක් වෙන්න තියෙන risk factor එක සෑහෙන ගුණයකින් වැඩි වෙනවා ලංකාව වගේ පාරවල් වල. ඒක කොච්චරද කිව්වොත් දැන් මේ රටවල් වල ඕස්ට්‍රේලියාව වගේ රටවල් වලත් ඒ අනතුරු වෙන ප්‍රමාණය වැඩි ඒ බයිසිකල් වල. මොකද ඒ බයිසිකල් වල කැපැසිටි එක වැඩි. දැන් සාමාන්‍යයෙන් මමත් පැදලා තියෙනවා over 1000cc බයිසිකල් S1000RR Ducati ඒවා ගොඩක් වෙලාවට ෆස්ට් ගියර් එකේ 100 පැනලා යන්න පුළුවන්. S1000 එකේ නම් ෆස්ට් ගියර් එකේ 100 පැනලා යන්න පුළුවන්. ඒක සහ ඒකේ තියෙන power to weight ratio එක අතර කතන්දරය තමයි මම කියන්න යන්නේ. ගොඩක් මම දැක්ක සමහර කමෙන්ට්ස් වල තියෙනවා high capacity වලට දෙන්නේ නැත්නම් ඇයි GTR වගේ capacity engine capacity වැඩි එහෙම නැත්නම් horsepower වැඩි වාහන වලට දෙන්නේ කියලා. ඒ කමෙන්ට් දාන කට්ටියට නොතේරෙන දේ තමයි power to weight ratio කියන්නේ. power to weight ratio කියන්නේ direct measurement එකක් වාහනයක හෝ වාහනයක acceleration එක මනින්න. හරිද? එතකොට ඕකේ වෙන්නේ power to weight ratio එකේදී ඔයාට horsepower ගානට අඩු වුණත් ඔයාගේ වාහනේ බර සෑහෙන්න අඩුයි නම් සෑහෙන ලොකු acceleration එකක් ගන්න පුළුවන්. ඒක තමයි bicycle වල සෑහෙනම ලොකු acceleration එකක් තියෙන්නේ. මොකද horsepower ගාන සහ kilowatt ගාන ඉතාලම අඩුයි bicycle එක කා එකට කම්පෙයාර් කරද්දී. හැබැයි ඒ වුණාට සෑහෙන power එකක් තියෙනවා. ගොඩක් වෙලාවට වීඩියෝස් වලත් දැකලා ඇති GTR වගේ නිකන් 600 700 horsepower GTR වලට power සමහර බයිසිකල් වලින් ඇක්සලරේෂන් එකකින් ගහන්න පුළුවන්. টপ ස්පීඩ් වලින් නෙවෙයි ඇක්සලරේෂන් එක. ඒකට හේතුව power to weight ratio එක. මොකද power to weight ratio එක වැඩි වෙන්න ඒකේ ඇක්සලරේෂන් වැඩි. ඉතින් ওই බයිසිකල් වල කතන්දරේ ඒකයි. ඒක තමයි ලංකාව වගේ රටවල් වල අර ලොකු එන්ජින් කැපැසිටි තියෙන වාහන ගේන්න පුළුවන් වුණාට බයිසිකල් ගේන්න බැරි. ඕකට හොඳ උදාහරණයක් කිව්වොත් ඔස්ට්‍රේලියාව මේක ඔස්ට්‍රේලියාව වෙනද වෙන රටවල්ලත් මේ වගේ සිස්ටම්ස් ඇති. ඩ්‍රයිවිං ලයිසන් එක ගද්දී මුලින් මෙහෙ යනවා ස්ටේජස් ගොඩකට. ලර්නර් පර්මිට් එකක් යනවා, ඊට පස්සේ මේ ප්‍රොබේෂන් යනවා, ප්ලේට්ස් දෙකක් රතු කොළ P කියලා එක P කියලා කියන්නේ ප්‍රොබේෂන් ප්ලේට්ස් දෙකක් යනවා අවුරුදු දෙක තුනක්. ඊට පස්සේ තමයි ෆුල් ලයිසන් හම්බෙන්නේ. ওই ප්‍රොබේෂන් කාලෙදී power to weight ratio එකක් තියෙනවා එලවන්න පුළුවන්. ඒ කියන්නේ සමහර වාහන තියෙනවා ඒකේ හෝස් පවර් ගන්න හෝ ඒක වැඩි වෙද්දී එහෙම නැත්නම් power to weight ratio එක යම් කිසි ප්‍රමාණයකින් වැඩි වෙද්දී එලවන්න බෑ. මොකද ඒකේ ඒ risk factor එක තියෙන හින්දා. full license හම්බ වෙනකන් ඒ power to weight ratio restriction එකත් එක්ක තමයි license එක තියෙන්නේ මේ කට්ටියට. ඕවා මේ රටවල් වලත් කරලා තියෙන්නේ මොකද ඒ වගේ තියෙන risk එක දන්න හින්දා. ඉතින් ඔය බයිසිකල් වල කතන්දරේ තියෙන ඕක. හැබැයි ලංකාවේ infrastructure එක සහ ඒ traffic discipline හැදුනොතින් අනිවාර්යයෙන්ම මේ බයිසිකල් ගෙනියලා පදින්න ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම වෙන අනතුරු ප්‍රමාණය වැඩි. මොකද ඔය බයිසිකල් වල ඉතින් හැමින් යන්නේ නැහැනේ කවදාවත්. ඒක තමයි කතන්දරේ තියෙන්නේ. මමට ඔය කියන්න ඕනේ ගොඩක් අය මේ power to weight ratio කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. ඒකයි ගොඩක් වෙලාවට බයිසිකලුයි GTR වගේ වාහන කම්පෙයාර් කරන්නේ ඒ දෙකේ වෙනස දන්නේ නැතුව. ඒ වගේ power to weight ratio එකෙන් තමයි ඔය acceleration depend වෙන්නේ. ඒක කොච්චර risk එකක්ද කියලා තීරණය වෙන්නේ. ඉතින් ඕක තමයි කියන්න ඕනේ power to weight ratio එක ගැන. මොකද ඒ වගේ රිස්ක් තියෙන එක ට්‍රැෆික් විදිහට එහෙම නැත්නම් රටේ නීති හදන ඩිපාර්ට්මන්ට් විදිහට ඒවා සැලකිල්ලට ගන්න ඕනේ. මොකද නැත්නම් ඒ වගේ වගකීම අන්තිමට ඒගොල්ලන්ට එනවා. මොකද ඒ වගේ අනතුරු වෙදි මෙහෙ වුණත් එහෙමයි. සාමාන්‍ය පාරේ වලක වැටිලා කවුරු හරි මොකක් හරි වුණොත් ලංකාව නම් එහෙම වෙන්නේ නැහැ. මෙහෙ වුණොත් එහෙම අනිවාර්යෙන් ඒක පස්සට බෑක් ට්‍රැක් කරලා ඒ වල හයරුවා නම් ඒකට හරි විදිහට සේෆ්ටි මෙෂර්මන්ට්ස් ගත්තද නැද්ද කියන ඔක්කොම හොයනවා. ඒ වගේ තමයි ඔකත් ඉතින්. මොකද ඒ හින්දා ලංකාවේ දැන් තියෙන තත්ත්වය අනුව ඒ වගේ බයිසිකල් ගැලපෙන්නේ නැහැ. අනිත් එක්ක ගොඩක් අය ඒ වගේ බයිසිකල් පදින්නේ ගොඩක් වයසින් අඩු මේ ළමයි. එතකොට ඒ වයසේදී සමහර ලාට අර රෙස්පොන්සිබිලිටි කියන දේ ඔළුවට එන්නේ නැහැ. අපිටත් තිබ්බා. හයියෙන් යන එකක් අපිටත් ඒ කාලේ හම්බුණා නම් අපි සෑහෙන මේවා කරයි. දැන්
මොකද මං එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ මම හයියෙන් යන බයිසිකල් සහ කාර් ඕන තරම් පැදලා තියෙනවා. වාහන නම් ඕනම තරම් පැදලා තියෙනවා එක එක හෝස් පවර් වල. හැබැයි දැන් ඇත්තම කතාව කිව්වොත් එහෙම දැන් සමහරලාට ඉවෝ එකක් එහෙම ආවත් අපේ ෂොප් එකට වැඩවලට හරි මොනවාට හරි මම පදින්නවත් නැහැ. ඒ කියන්නේ ටෙස්ට් ඩ්‍රයිව් එකකටවත් සමහරලාට යන්නේ නැහැ. ඒකට හේතුව එකක් යන්න කිසිම අවශ්‍යතාව ඕනකමක් නැහැ. අනිත් එක දැන් අර කොහොම කරත් දැන් වාහනයකින් හයියෙන් යන්නේ නැහැ. මොකද මේ වයසේදී රෙස්පොන්සිබිලිටි කියන එක ඔලුවට ඇවිල්ලා තියෙන්නේ. හයියෙන් යනකොට ඒන ආතල් එකට වඩා ඔලුවට එන්නේ අර රෙස්පොන්සිබිලිටි එක. මොකක් හරි වුණොතින් මොනවා වෙයිද කියන එක හිතෙනවා. හැබැයි තරුණ කාලේදී ඔක කාටවත් හිතෙන්නේ නැහැ. ඉතින් එතකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඒ වයසේදී ඕගොල්ලෝ ආතල් ගන්න ඕනේ තමයි. හැබැයි ඒක කැල්කියුලේටඩ් රිස්ක් ගන්න. එහෙම නැතුව ඔහේ රිස්ක් ගන්න එපා. අනතුරක් වුණොත් සමහර දේවල් රිවර්ස් කරන්න බැරි අනතුරු එන්න පුළුවන්. එක්ක මැරෙන්න පුළුවන්, එක්ක පැරලයිස් වෙන්න පුළුවන්, එක්ක වාහනයක නම් තව කෙනෙක් හැප්පිලා හිරේ යන්න පුළුවන්. ඒ වගේ අවස්ථා වුණ තරම් අපි දැකලා තියෙනවා. ඒවා රිවර්ස් කරන්න බෑ කවදාවත්. ඒ ඩිසිෂන්ස් සහ ඒ වෙච්ච වැරද්ද ආය අනිත් පැත්තට හරවන්න බෑ. ඒ තැනට වැටෙන්න එපා. මොකද අපරාධේ මේ තරුණ වයස නැති වෙලා යනවා. ඉතින් ඕක තමයි කියන්න ඕනුනේ. ඕක තමයි හේතුව ලංකාව වගේ රටවල් වලට හයි කැපැසිටි බයිසිකල් ලීගලි ගේන්න දෙන්නේ නැත්තේ. ඒකේ පිටිපස්සේ හේතුවක් තියෙන හින්දා.